Hi friends, ඉතින් ඔයාලට කොහොමද? ඉතින් ඔන්න අද වීඩියෝ එක නම් මම හිතන්නේ ඔයාලා කලින් දැකලා නැතුව ඇති මෙහෙම ප්ලේස් එකක්. ඉතින් බලන්න හරිම ලස්සන ඇලක් අපිට හම්බුණා. අපි ෆුකුෂිමා යන ගමන් මගදී තමයි මේ ප්ලේස් එක දැක්කේ. මෙතන තියෙන පාලම ලස්සන නිසා තමයි අපි නැවැත්තුවේ. ඉතින් පාලම ළඟට ගිහින් පහළ බලද්දී පතුල පේන තරමට මු වතුර ගොඩක් පැහැදිලි. ඉතින් බලන්නකො මේ පරිසරය කොච්චර ලස්සනයිද කියලා. ඉතින් මේ පාලම ළඟින් පහළට බැහැලා වතුර කොයි වගේද කියලා ළඟටම ගිහින් බලන්නත් පුළුවන්. ඉතින් අපි දැන් හදන්නේ පහළට බැහැලා ගිහින් බලන්න. ඕටම් කාලය ඇවිත් නිසා ගස්වල කොළත් හරියට මල් වගේ හරිම ලස්සනයි. ඉතින් ගස්වල කොළයි මේ ඇලයි මේ පරිසරය හරිම ලස්සනයි. ඉතින් අපි මේ වගේ තවත් ලස්සන ප්ලේස් එකකට යනවා. ඉතින් වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. මේ ඇල තියෙන්නේ ගමක් ඇතුලේ නෙමෙයි ප්‍රධාන පාරේ අයිනෙමයි. අපි වෙන ගමනක් යන ගමන්නේ මේ ඇල දැක්කේ. ඉතින් එහෙම වුණත් කුණු ටිකක්වත් මඩවත් මොනවත්ම නැහැ. වතුර හොඳටම පැහැදිලි. ඔයාලට පේනවා ඇති ගඟ ඇතුලේ තියෙන ගල් සේරම හොඳටම පැහැදිලිව පේනවා. ඒ වගේම ලස්සන ලා නිල් පාටක් තියෙනවා වතුරවල. ඉතින් හරිම ෆ්‍රෙෂ් හරිම ලස්සනයි. ඉතින් ඔයාලත් මේ වගේ ලස්සන ප්ලේස් එකකට ගිහින් තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්නේ කොහෙද කියලා. ඉතින් අපිටත් පුළුවන් මේ ප්ලේස් එක ගිහින් බලන්න. ඉතින් අපි ඇල යුරු දිගේ ටිකක් දුර ගිහිල්ලත් බැලුවා පරිසරය කොයි වගේද කියලා. ගංගාවලට රොන් මඩ එකතු වෙලා මඩ පාටක් වෙනවා වතුර. හැබැයි මේකේ වතුර එහෙම වෙලත් නැහැ. තව විශේෂත්වයක් විදිහට දැක්කේ පෙඳ පාසි බැඳිලා නැහැ ගල්වල. ඒවත් හරිම පැහැදිලිව ලස්සනට තියෙනවා. මෙයාලත් එක තමයි අද අපි මේ ගමන ආවේ. ඊට පස්සේ අපි ලස්සන වතුර තියෙන ඇල ගාවින් ඇවිල්ලා ලස්සන ප්ලේස් එකක නැවතුණා. මේ ඔයාලා දකින්නේ එතන වටපිටාවේ කඳු පේන හැටි.
එතන ඉඳලා කිලෝමීටර් 10ක් විතර යද්දී ලස්සන ප්ලේස් එකක් තියෙන හින්දා අපි එතනට යන්න පිටත් වුණා. මේ වගේ ලස්සන පරිසරයක් දැකීදී ඔයාලට මොනවද කියන්න හිතෙන්නේ? මොනවද කියන්නවද කියන්නේ? මොනවද කියන්න අදහසක් තියෙන්නේ නැහැ. ජෙට් එකක් යනවා. වහින් නැද්ද? ඉතින් මේ ලස්සන පරිසරය බලලා ඊට පස්සේ අපි එතන ළඟ තියෙන රෙස්ටුරන්ට් එකක් ඉතින් අපිට බඩගිනි නිසා අපි එතනට ගියා. ඒ වෙලාවේ එතන එළියේ තමයි මෙන්න මේ විදියට තුවක්කු තියාගෙන හිටියේ මෙන්න මෙයාලා. ඉතින් මේ තුවක්කු අතේ තියන් ඉන්න අයගෙන් සංකේතවත් කරන්නේ මේ පැත්තේ වලස්සු ගොඩක් ඉන්න පැත්තක්. ඒ නිසා වලස් දඩයම කියන තේමාවෙන් තමයි මේ පිළිම හදලා තියෙන්නේ. වීඩියෝ එක බලුවටත් ඔයාලට ගොඩක් ස්තුතියි.